මචං ගේමින් ලැප්ටොප්ස් වල බ්‍රෑන්ඩ් එකක් වුණත් පාවිච්චි කරපු එකක් වුණත් සාමාන්‍ය කට්ටිය කියනවා ගේමින් ලැප් ගත්තාම ගේම් එක හරි ලැග් වෙනවා කියලා. ඒකට හේතු මොනවද? සාමාන්‍යව දන්න විදිය. සාමාන්‍යයෙන් ගේම් එක අනිවාර්යෙන් ගේමින් ලැප්ටොප් එකකදී කරන්න ඕන දෙයක් තමයි ගේම්ස් ගහනකොට අනිවාර්යෙන් charge එකට plug කරගෙන ගහන්න ඕනේ. මොකද charge එකට plug කරොත් තමයි ඒකේ තියෙන මේ separate graphic එක enable වෙන්නේ. ඒකට අනිවාර්යෙන් ගේම් ගහනකොට plug කරන්න ඕනේ. එතකොට තමයි ඒකේ තියෙන separate GPU එක මේ enable වෙන්නේ. අනිත් එක තමයි ගේම් එකක් ගහනවා නම් අනිවාර්යෙන්ම මොකද latest games ගහනවා නම් අනිවාර්යෙන්ම up to date GPU graphic drivers තියෙන්න ඕනේ. එතකොට හොඳ මේ app එකේ තියෙන අනිත් ඔක්කොම drivers ටික up to date තියෙන්න ඕනේ. app එකේ game එකට ඕන ඔක්කොම requirement ටික හරියට තියෙන්න ඕනේ. ඒ ටික ඔක්කොම තිබ්බොත් විතරයි game එක smoothly run කරන්න පුළුවන්. අමතරව තියෙන ප්‍රශ්න. තවත් හේතු තමයි ගොඩක් කරනකොට multiplayer games නම් ගොඩක් කරලා ලැග් වෙන්නේ. internet connection නැත් එක්ක තමයි ඒක ගොඩක්ම මේ ලැග් වීම වෙන්නේ. එතකොට සාමාන්‍යයෙන් multiplayer game එකක් ලැග් වෙන්නේ නැතුව ගහගන්න ඕන නම් අපිට හොඳ internet connection එකක් එක්ක අඩු limit එකක පිටින් එකක් තියාගත්තොත් තමයි අපිට සාමාන්‍යයෙන් multiplayer game එකක් ලැග් වෙන්නේ නැතුව smooth game එකක් ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් Warzone එතකොට ඒ වගේ ලොකු multiplayer games ගත්තොත් උරකට අඩු පින්නියක් ඕනේ. මොකද ඒ games ටිකක් පොඩ්ඩක් ටිකක් ලොකු games ඉඳලා ඒ වගේ multiplayer games වලට හොඳ internet connection එක අඩු පින්නියක් තියාගන්න තමයි හොඳ. අඩු පින්නියක් දැන් දැන් ලැග් වෙන ගේම් එක ලැග් වෙන ප්‍රධාන හේතු තුනක් තියෙන එකක් drivers නැති එක. අනිත් එක charge කරලා play කරන්න නැති එක charge එකට ගහලා. ඊට පස්සේ වාගේ නේද multiplayer games ලැග් වෙන්න හේතුව තමයි internet connection. මේ තුන තමයි ප්‍රධාන හේතු ප්‍රධාන වශයෙන් game එකක් ලැග් වෙන්න නැතුව smoothly machine එක PC එක run කරන්න ඕන නම් ඒ PC එක laptop එක ඕනෙම drivers අතින් ගත්තොත් එහෙනම් සාමාන්‍ය අත්‍යවශ්‍යම drivers මොනවද? සාමාන්‍යයෙන් game එකක් ගහනකොට අත්‍යවශ්‍යම driver එකක් තමයි graphic driver. graphic driver අනිවාර්යෙන් upgrade එකක් තියෙනවා අනිවාර්යෙන්. අනිත් එක තමයි games ගන්න ගොඩක් කරාවට DirectX කියන tool එක ඕන වෙනවා. DirectX එක අනිවාර්යෙන් PC එකේ install කරලා තියෙන්න ඕනේ. ආය virtual runtimes කියන package එකත් අනිවාර්යෙන් install කරලා තියෙන්න ඕනේ. එතකොට ඒ ටික තමයි ඕන වෙන ප්‍රධාන වශයෙන් game එකකට ඕන වෙන drivers. gaming laptop එකක් ගත්තා බලන්න ඕන දේවල්. සාමාන්‍යයෙන් gaming laptop එකක් බලනවා නම් ගොඩක් වෙලාවට බලන්න ඕනේ screen එක දිහා. මොකද සාමාන්‍යයෙන් අපි desktop එකක් ඇතුළත කරනවා වගේ නෙවෙයි. laptop එකක් කියන්නේ සාමාන්‍යයෙන් ඔක්කොම එකට තියෙන කියන්නේ ඔක්කොම pack කරලා එකට එන product එකක්. ඒකෙදි අපිට හොඳ smooth game play එකක් අපිට ගන්න ඕන නම් මුලින්ම screen එක බලන්න ඕනේ. screen එක සාමාන්‍යයෙන් ලොකු size එකක තියෙන හොඳ refresh rate එකක් තියෙන හොඳ display quality එකක් තියෙන screen එකක් බලන්න අපිට හොඳ gaming experience එකක් ගන්න ඕන නම් එතකොට අනිත් එක තමයි බලන්න ඕනේ ඒකේ තියෙන spec එක ගැන. මොකද සාමාන්‍ය laptop එකක් කියන desktop එකක් වගේ නෙවෙයි ගොඩක් කරලා upgradability එක අඩුයි. ඒ වුණාට එහෙම කියන්නේ portability එකක් තියෙන උනට upgradability එක අඩුයි. ඒකින්ද ගොඩක් කරලා අපි කරන්නේ ඒ කියන්නේ සාමාන්‍ය RAM එක upgrade කරන්න පුළුවන්, SSD එක upgrade කරන්න පුළුවන්. ඔව් සාමාන්‍යයෙන් ඒ වගේ දේවල් විතරයි laptop එකේ upgrade කරන්න පුළුවන්. ගොඩක් කරලා graphic chip එකේ එහෙම සාමාන්‍යයෙන් ඉස්සරහට games කරලා හිතලා gaming වලටම laptop එකක් ගන්නවා නම් ඉස්සරහට games ටික ගැන හිතලා හොඳ powerful graphic chip එකක් තියෙන එක ගත්තම ගන්න ඕනේ. මොකද ඒ වගේ ඒවා මේ laptop එකකදී මේ upgrade කරන්න බැරි ඉන්න. සාමාන්‍යයෙන් ඔයා recommend කරන විදිහට මොකද අලුතෙන් එන ගේම් ගන්න පුළුවන්. recommend කරන graphic processor එක මොකක්ද? මොනම game එකක් හොඳ smooth එකේ ඉස්සරහට සාමාන්‍යයෙන් එන games උයි දැනට ඇවිල්ලා තියෙන ඕනම game එකක් ගන්න පුළුවන්. හොඳම කාඩ් එක තමයි සාමාන්‍යයෙන් RTX 4060 වත් කාඩ් එකක් තියෙන්න ඕනේ. දැනට අප game සහ ඉස්සරහට යන සාමාන්‍ය කාලයකට යන game smoothly play කරගන්න ඕන නම් ඒ වගේ graphic card එකක් තියෙන්න ඕන. RTX 4060. ඊට අමතරව hardware ගැන අපි මොනවද බලන්න ඕනේ? gaming laptop එකක්. gaming laptop එක බලන්න ඕනේ cooling එක ගැන. මොකද සමහර gaming laptops තියෙනවා සාමාන්‍යයෙන් කියන්නේ laptop එක gaming වුණාට තියෙන එක fan එකයි. ඒ වුණාට ඒ වගේ laptop එකකදී සාමාන්‍යයෙන් game එකක් ගන්න අමාරුයි. මොකද මේ heat වෙන වැඩි සාමාන්‍යයෙන් laptop එක gaming laptop එකක් ගන්නවා නම් හොඳ thermals වලින් වැඩ කරන fans දෙකක්වත් මේ තියෙන laptop ගන්න තමයි වඩාත් recommend. gaming laptops මාර උඩ තියෙනවා දැන් මාකට් එකේ. හරිද? ඔයා recommend ඔයා technician කෙනෙක් විදිහට ඔයා recommend කරන laptops මොනවද? මම models ටික කිව්වොත් එහෙම සාමාන්‍යයෙන් ගන්න gaming වලට ගොඩක්ම හොඳ laptop series එකක් තමයි Asus ROG කියලා කියන්නේ. Asus ROG brand එකකින් තියෙන laptop ගොඩක් durability හොඳයි. ඒත් එක්කම එතකොට
MSI බ්‍රෑන්ඩ් එක ගත්තොත් MSI එකේ Bravo එක, එතකොට Katana එක, එතකොට Cyborg එක, එතකොට Sword ඒ වගේ ලැප්ටොප් හොඳයි. එතකොට HP බ්‍රෑන්ඩ් එක ගත්තොත් සාමාන්‍යයෙන් HP එකේ ගේමින් ලැප්ටොප් වලින් ගත්තොත් HP Victus එක වගේ තමයි සාමාන්‍ය ගේමින් වලට හොඳ එක තියෙන්නේ. ආය සාමාන්‍යයෙන් Acer වගේ බ්‍රෑන්ඩ් එකක් ගත්තොත් නම් Acer එකේ Acer Predator එක, Acer Nitro එක වගේ හොඳ ලැප්ටොප් තියෙනවා. Lenovo කියන බ්‍රෑන්ඩ් එකේ Lenovo Lock එක හොඳයි සාමාන්‍යයෙන් ගේමින් ලැප්ටොප් එකක් විදිහට. ඒ බ්‍රෑන්ඩ් එකේ තමයි මම රෙකමන්ඩ් කරන්නේ සාමාන්‍යයෙන් හොඳ හොඳ ගේමින් එක්ස්පීරියන්ස් එකක් කරන ලැප්ටොප්. අර එහෙනම් ගේමින් ලැප්ටොප් ගැන අද ගොඩක් දේවල් කතා කරා අපි. ඉතින් ඔයාලටත් ඕනේ ගේමින් ලැප්ටොප් එකක් ඕනේ බ්‍රෑන්ඩ් එකක් ගන්න ඕන නම් ඔයා Voice World මෙන්න මේ අපේ නම්බරයට මැසේජ් එකක් දාන්න WhatsApp එකකින්. ඉතින් අපි ඔයාලට ඕනේ ගේමින් ලැප්ටොප් එකක් හොයලා දෙනවා. ඔයා ගෙදරටම ඩිලිවර් කරනවා. ඉතින් අදට වීඩියෝ එක ඉවරයි.